දවසක් ලයිට් බිල් බෙදන කෙනා අපේ ඉස්සරහ දොරට ඇවිත් තට්ටු කළා. මම ඇහුවා කවුද කියලා. එතකොට කිව්වා මම මේ ලයිට් බිල් ගේන කෙනා කියලා. ඊට පස්සේ මම රෝලර් ගේට් එක ඕපන් කරා. අම්මෝ පුදුම ලස්සන පෙනුමක්. ඇඟපත එහෙම හොඳට තියෙනවා. මට එයාව දැක්ක ගමන් අමුතු ආකර්ෂණයක් හිතට ආවා. අපේ ගමට ලයිට් බිල් බෙදන්න කලින් හිටියේ ටිකක් වයසක කෙනෙක්. ඒත් එක පාට මේ කෙනා මාරු වෙලා අලුත් ලස්සන පිරිපුන් පෙනුමක් තියෙන කොල්ලෙක් ලයිට් බිල් බෙදන්න එන්න පටන් ගත්තා. අපේ ගෙදර තියෙන්නේ කුරුණෑගල ප්‍රධාන පාරට අයිනේ. ඉතින් මගේ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරන නිසා ඒ දෙන්න සතියේ දවස්වලට ගෙදර නැහැ. ඒ දෙන්නම එද්දි රෑ 7-8 වගේ වෙනවා. ඔන්න ඔය අවස්ථාව නිසා තමයි මායි මේ ලයිට් බිල් බෙදන්න ආපු අලුත් කෙනයි අතර රහස් බැඳීමක් පටන් ගන්නෙ. ඊට පස්සේ යා මගෙන් ඇහුවා මිස් මම මෙහෙට ටිකක් අලුත්. ඔයාලගේ ලයිට් බෝඩ් එක කොතනද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම එයාට කිව්වා එන්න මම පෙන්නන්නම් කියලා. අපේ මීටර් බෝඩ් එක එයාට පෙන්නුවා. එයා ඒක බලලා මිස් ගාන 4200යි ෆෝන් එකට මැසේජ් එකේ කියලා කිව්වා. එයාගේ කටහඬ මාරම ලස්සනයි. ඉතින් එයා මගෙන් ඇහුවා තනියමද ඉන්නේ කියලා. මම ඔව් කිව්වා. එයාටත් මාව දැකලා ටිකක් කම්පනයක් වුණා වගේ මට තේරුණා. මොකද මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්න විදිහට සැහැල්ලු ඇඳුමකින් තමයි හිටියේ. ඊට පස්සේ ඌ මගෙන් ඇහුවා මිස් වතුර එකක් බොමුද කියලා. හරිම තිබහයි පුදුම රසණයක්නේ තියෙන්නේ කියලාත් කිව්වා. මාත් තිහිලුවට කිව්වා හරි ඉන්නකෝ රසණය යන්නත් එක්ක මම වතුර එකක් අරන් එන්නම් කියලා. මාත් හරි පාළුවෙන් තනිකමින් ගෙදර ඉන්න නිසා අහුවෙච්ච අවස්ථාවත් වටිනවා කියලා දුවගෙන ගියා කූල් වතුර එකක් ගන්න. කූල් වතුර එකත් අරගෙන මම ඉස්සරහට එනකොට මේ මිනිස්සයා පේන්නේ නැහැ. මම බය වෙලා වගේ ඕව හොයන්න පටන් ගත්තා. අප්පට සිරි මූ අපේ රෙදි වැන්නන පැත්තේ රෙදි වැලේ තියෙන මගේ ඇඳුම් දිහා බල බල ඉන්නවා. මම බය වෙලා වගේ ගියා. මේ මොකද මෙයා මේ කරන්නේ කියලා. මම ඒ ළඟට ගිහිල්ලා උගුර පෑදුවා. මිස් ඔයා වතුර එක ගෙනාවද කියලා මෙයා මංගාවට ඇවිත් වතුර වීදුරුව ගත්තා. මිස්ගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ කියලා ඌ මගෙන් ඇහුවා. මම කිව්වා අම්මයි තාත්තයි දෙන්නම ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්නේ කියලා. මම ඊට පස්සේ උගෙන් ඇහුවා ඔයා කොයි පළාතේද කියලා. ඌ කිව්වා මම දඹුල්ලේ. මෙහි වැඩබාර අරගෙන දැන් සති 2ක් වගේ වෙනවා කියලා. මිස් අකමැති නැත්නම් මිස් මට මිස්ගේ දුරකථන අංකය පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම hina වෙලා ඇහුවා ඒ ඇයි කියලා. මට තේරුණා ඌත් මගේ තනිකම දැකලා දැන් යමක් කතා කරන්න තමයි හදන්නේ කියලා. මටත් ඌ ගැන මාර ආසාවක් තිබුණ නිසා එන්න යන නම්බර එක දෙන්න කියලා ගේ ඇතුළට අඬ ගැහුවා. ඇයි ගෙට යන්නේ මිස් කියලා ඌ මගෙන් hina වෙලා ඇහුවා. අයියෝ මෝඩයා එහෙනම් ඔතනම ඉන්නවා කියලා මම ගේ ඇතුළට ගියා. විනාඩි 2ක් විතර යනකොට මූත් සාලෙට ආවා. මූ ඇවිල්ලා මාව හොයනකොට මම හිටියේ දොර පිටිපස්සේ. මම එකපාරටම මූ ගේ ඇතුළට එනකොටම දොර වහලා ලොක් කරලා යතුරු අතට ගත්තා. ඊට පස්සේ මම යතුරු ආරක්ෂිතව තියාගත්තා. මූ දැන් බය වෙලා වගේ අහනවා මොකක්ද මිස් ඔයා මේ කරන්න යන්නේ කියලා. මම hina වෙලා බය වෙන්න එපානේ. මෙන්න මේ පුටුවෙන් ටිකක් වාඩි වෙන්නකෝ අපි පොඩ්ඩක් කතා කරමු කිව්වා. එයාගේ මූණේ තිබ්බේ පුදුම බයකුයි කුතුහලයකුයි දෙකම එකට කවලම් වෙච්ච අමුතු හැඟීමක්. ඒත් එයා මම කියපු විදිහටම ඇවිත් මට ඉස්සරහින් තිබ්බ පුටුවෙන් වාඩි වුණා. මම දැක්කා එයාගේ ඇස් දෙක තාමත් තියෙන්නේ මගේ දිහා නෙවෙයි මම යතුරු තියාගත්ත තැන දිහා කියලා. මම කටකොණකින් hina වෙලා මොකද්ද හොයන්නේ? යතුරු නැති වෙයි කියලා බයද කියලා ඇහුවා. එයා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා. අනේ නෑ මිස් මම මේ කල්පනා කරේ ඇයි මිස් මෙහෙම දෙයක් කරේ කියලා. මම පුටුවෙන් නැගිටලා හෙමින් සැරේ එයා ළඟට ගියා. මම එයාගේ පුටුවට පිටිපස්සෙන් ගිහින් එයාගේ උරහිස් දෙක උඩින් මගේ අත් දෙක තියාගත්තා. මට දැනුණා එයා එක පාටම ගැස්සුණා කියලා. එයාගේ ඇඟ රත් වෙලා වගේ. මම එයාගේ කනට කිට්ටු කරලා හරිම හිමින් ඔයාට තේරුණේ නැද්ද මම ඇයි මෙහෙම කරේ කියලා.
කියලා ඇහුවා. එයාගේ හුස්ම ගන්න සද්ද මට ඇහෙනවා. එයා මුකුත්ම කිව්වේ නැහැ. මම මගේ අත් දෙක එයාගේ උරහිස් දිගේ පහළට ගෙනල්ලා එයාගේ පපුව හරියෙන් තියාගත්තා. මට එයාගේ හાર્ට් එක වේගෙන් ගැහෙනවා හොඳටම දැනුණා. ඔයා මගේ දිහා බලපු විදිහට, ඔයා මගේ නම්බර් එක ඉල්ලපු විදිහට මට තේරුණා ඔයාටත් මං ගැන මොකද්ද ඇඟීමක් ඇති වුණා කියලා. මම කිව්වා හරිද? මම ආයෙමත් රහසින් ඇහුවා. විනාඩියක් විතර ගියාට පස්සේ එයා හරිම හිමින් කතා කරා. මිස්, ඔයා හිතනවට වඩා වෙනස් කෙනෙක් වගේ. මම හයියෙන් hina වුණා. වෙනසක් නෑ, මටත් තනිකම දැනිලා තිබ්බේ. ඔයාව දැක්කම ඒ තනිකම තවත් වැඩි වුණා වගේ දැනුණා. මට හිතුණා ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ආයෙත් මගේ පුටුවෙන් ගිහින් වාඩි වුණා. කෝ ඉතින් ඔයාගේ නමවත් කිව්වේ නෑනේ. එයා ටිකක් හිත එකලස් කරගත්තා වගේ. මගේ නම කවිදු. ලස්සන නමක්. මම සඳුනි. ලස්සන නමක්. එයත් එහෙමම කිව්වා. අපි දෙන්න ටික වෙලාවක් යනකල් මුකුත් කතා කරේ නෑ. ඒත් අපි දෙන්නගේ ඇස් එකට එකක් කතා කරනවා වගේ මට දැනුනේ. සාලේ තිබ්බ ෆෑන් එකේ සද්ද ඇරෙන්න වෙන කිසිම සද්දයක් ඇහුනේ නෑ. ඒ නිශ්ශබ්දතාවය අපේ හිතවල තිබ්බ කුතුහලය, සමීප වීම ඇති ආසාව තවත් වැඩි කරනවා වගේ මට දැනුණා. ඉතින් කවිඳු, ඔයා දඹුල්ලේ කිව්වනේ මෙහි නතර වෙලා ඉන්නේ බෝඩිමකද? මම නිශ්ශබ්දතාවයේ බිඳලා ඇහුවා. ඔව් මිස්, මම ඉන්නේ ටවුමේ බෝඩිමක. මේ රස්සාව හම්බ වෙලා තමයි කුරුණෑගලට ආවේ. මිස් කියන්න එපානේ, සඳුනි කියන්න. අපි දැන් යාළුවෝනේ. මම hina වෙවි කිව්වා. එයාගේ මූණටත් ලස්සන හිනාවක් ආවා. හරි සඳුනි. එයා මගේ නම කියපු විදිහට මගේ ඇඟේ සෙනෙහසක් දැනුණා. ඒ කටහඬේ තිබ්බේ පුදුම ආකර්ෂණයක්. සඳුනි, මට දැන් යන්න ඕනේ. මට තව ගෙවල් වගේකට යන්න තියෙනවා. එයා ටිකක් අදිමදි කර කර කිව්වා. යන්න? කොහොමද යන්නේ? යතුරු තියෙන්නේ මාගාවනේ. මම නෝක්කාඩු බැල්මක් දාලා කිව්වා. ඉතින් යතුරු දෙන්නකෝ. මම දෙන්නේ නෑ, ඕන්නම් ඇවිල්ලා ඉල්ල ගන්න. මම මගේ පපුව පැත්තට අත දික් කරලා පෙන්නුවා. කවිඳුගේ ඇස් දෙක ආයෙමත් ලොකු වුණා. එයා පුටුවෙන් නැගිට්ටා. මගේ හිත කැස්සිලා ගියා. එයා ඇත්තටම යතුරු ඉල්ලන්නේ එයිද? මගේ පපුව ගැහෙන්න ගත්ත හරියට බෙරයක් අහනවා වගේ. එයා හෙමින් මන් ළඟට අඩ තිබ්බා. මම හුස්ම ගන්නවත් අමතක වෙලා වගේ එයා දිහා බලාගෙන හිටියා. එයා මගේ පුටුව ළඟටම ඇවිත් නැවතුණා. එයා නැවිලා මගේ මූණට එබුණා. එයාගේ රස්නේ හුස්ම මගේ මූණ වදිනවා මට දැනුණා. මම ඇස් දෙක පියාගත්තා. සඳුනි, ඇස් අරින්න. එයා හරිම සමීප කටහඬකින් කිව්වා. මම හෙමින් සැරේ ඇස් ඇරියා. එයා මගේ ඇස් දෙක දිහාමයි බලාගෙන හිටියේ. ඒ ඇස්වල තිබ්බේ මාව තේරුම් ගන්නට ඕනි කියන හැඟීම. මට තවත් මාව පාලනය කරගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. කවිඳු, මට යන්තම් කියන්න පුළුවන් වුණා. එයා මගේ අතකින් අල්ලගත්තා. එයාගේ අත රස්නේ. ඒත් එක්කම මගේ මුළු ඇඟම රත් වෙලා ගියා වගේ දැනුණා. එයා අනිත් අත මගේ ඉනවට යවලා මාව පුටුවෙන් නැගිට්ටෙව්වා. මම කිසිම විරුද්ධතාවයක් නැතුව එයාට තුරුල් වුණා. මට යතුරු ඕනේ නෑ සඳුනි. මට ඔබේ ආදරයයි ඕනේ. එයා මගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවමින් කිව්වා. ඒ වචන ටික ඇහුනම මට දැනුනේ මම මේ ලෝකේ නෙවෙයි, වෙන කොහේ හරි පාවෙනවා වගේ. කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ තනිකම පාළුව එක මොහොතකින් දිය වෙලා ගියා. මම තවත් එයාට කිට්ටු වුණා. අපේ හුස්ම එකට පැටළුණා. එයා හෙමින් ආදරයෙන් මගේ තොල් සිපගත්තා. ඒ මොහොත හරියට කාලයක් තිස්සේ නියගයෙන් මිලිලා ගියපු පොළවකට පළවෙනි වහින බින්දුව වැටුණා වගේ. මගේ මුළු හිතම මුළු ඇඟම සනීප හැඟීමකින් පිරීලා ගියා. අපි දෙන්න අතර තිබ්බ දුර සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. එළියේ තිබ්බ රස්නේ අපිට අමතක වෙලා අපේම සෙනෙහස තුල අපි තනි වුණා. ටික වෙලාවකින් අපි දෙන්න එකිනෙකාගෙන් ඈත් උනේ හුස්මක් ගන්නවත් අමතක වෙලා තිබ්බ නිසා. කවිඳු මගේ නළලට තවත් හාද්දක් දීලා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා. මම එයාගේ හાર્ට් එක ගැහෙන සද්දට කන් දීගෙන එහෙමම හිටියා.
සඳුනි මම ඔයාට ඇත්තටම කැමතියි වගේ. එයා කිව්වා. මම ඔළුව උස්සලා එයා දිහා බැලුවා. මම මුකුත් කිව්වේ නෑ. ඒත් මගේ ඇස් දෙකේ තිබ්බ හැඟීම එයාට තේරෙන්නේ නැති. දැන්වත් මට යතුරු දෙනවද? එයා hina වෙලා ඇහුවා. මාත් hina වෙලා මගේ ඇඳුම ඇතුළට අත දාලා යතුරු අරගෙන එයාගේ අතේ තිබ්බා. ඔන්න ගත්තා. දැන් යන්න පුළුවන්. යන්න හිතෙන්නේ නෑ දැන් නම්. ඒත් යතුරු සාක්කුවට දාගන්න ගමන් කිව්වා. අම්මලා එන්න කලින් යන්න ඕනේ නැත්නම් ප්‍රශ්නයක් වෙයි. ඒකත් ඇත්ත. එහෙනම් මට ඔයාගේ නම්බර එක දෙන්න. මම කෝල් එකක් දෙන්නම්. මම ගිහින් කඩදාසියක මගේ නම්බරේ ලියලා එයාට දුන්නා. එයා ඒක අරගෙන පර්ස් එකේ දාගත්තා. මම අද රැට කෝල් කරන්නම්. එයා දොර ළඟට යන ගමන් කිව්වා. හරි පරිස්සමෙන් යන්න. එයා ආයෙමත් සැරයක් මගේ දිහා බලලා ලස්සනට hina වෙලා එළියට බැස්සා. මම දොරත් වහගෙන සාලෙට ආවා. මට තාමත් හීනයක් වගේ. පැයකට කලින් මම මේ ගේ ඇතුළේ කොච්චර තනිකමකින්ද හිටියේ. ඒත් දැන් මගේ හිත සතුටින් පිරීලා. මම සෝෆා එකට වෙලා කල්පනා කරා. මේ පටන් ගත්තේ අලුත් කතාවක ආරම්භයක්ද? කවිඳු කියන්නේ ඇත්තටම මට ආදරය කරන කෙනෙක්ද? නැත්නම් මේක තවත් එක හමුවීමක් විතරක් වෙයිද? මගේ හිතේ ප්‍රශ්න ගොඩයි. ඒත් ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න වගේ එදා රෑ 9 විතර වෙද්දි මගේ ෆෝන් එක රින් වුණා. නොදන්න නම්බර් එකක්. මගේ හිත ගැහුණා. ඒ කවිඳු වෙන්නම ඕනේ කියලා මට හිතුණා. මම ගැහිනේ හිතින් කෝල් එක ආන්සර් කරා. හෙලෝ අනිත් පැත්තෙන් ඇහුනේ ඒ මම දවසම අහන්න ආසාවෙන් හිටපු කටහඬ. සඳුනි මම කවිඳු. කවිඳු මම බලාගෙන හිටියේ. මට කියුනේ ඉබේටම. එයා hina වෙන සද්දයක් මට ඇහුණා. ඇත්තටමද මම හිතුවේ ඔයාට මාව අමතක වෙලා ඇති කියලා. අමතක වෙන්න ඔයාව අමතක කරන්න පුළුවන්ද? අපි දෙන්න එදා රෑ පැය ගාණක් කතා කරා. එයා එයාගේ ගෙදර විස්තර කිව්වා. මම මගේ විස්තර කිව්වා. එදා දවල් වෙච්ච දේ ගැන අපි දෙන්නම ආයෙමත් මතක් කර කර hina වුණා. ඒ කෝල් එකෙන් පස්සේ මගේ හිතේ තිබ්බ හැම බයක්ම හැම සැකයක්ම නැති වෙලා ගියා. ඊට පස්සේ දවස්වල අපි හැමදාම රැට කතා කළා. ලබන මාසේ ලයිට් බිල් ගෙනකන් ඉන්න බැරි නිසා අපි දෙන්න හම්බ වෙන දවසක් දාගත්තා. කුරුණෑගල වැවරවුම ළඟ පාක් එකේදී හම්බ වෙමු කියලා තමයි අපි කතා වුනේ. මම එදා හරිම ආසාවෙන් ලෑස්ති වෙලා ගියා. කවිඳු මට කලින් ඇවිත් බංකුවක වාඩි වෙලා හිටියා. එදා වැඩ ඇඳුමෙන් නෙමෙයි ටී-ෂර්ට් එකකුයි ඩෙනිමුකුයි ඇඳලා එයා තවත් ලස්සන වෙලා හිටියා. එදා අපි ගොඩක් දේවල් කතා කරා. අපි දෙන්නගේ ආසාවල් හීන හැමදේම. එයා මගේ අතින් අල්ලගෙන කිව්වා සඳුනි මම ඔයාට ඇත්තටම ආදරේ. මේක නිකන් ආකර්ෂණයක් නෙවෙයි කියලා. ඒ වචන ටික මගේ හිතට ගෙනාවේ පුදුම සතුටක්. කාලෙකට පස්සේ මගේ හිතට ආදරයක් දැනිලා තිබ්බා. අපේ සම්බන්ධය එහෙම රහසින් ගලාගෙන ගියා. එයා ලයිට් බිල් ගේන දවසට අපේ ගෙදර එනවා. අනිත් දවස් වලට අපි එළියේදී හම්බ වුණා. හැමදේම හීනයක් වගේ ලස්සනට සිද්ධ වුණා. ඒත් එක දවසක් ලොකු ප්‍රශ්නයක් වෙන්න ගියා. එදත් ලයිට් බිල් ගේන දවසක්. කවිඳු ඇවිත් අපි සාලේ කතා කර කර ඉන්නකොට එක පාටම මට තාත්තගේ බයික් එකේ සද්ද ඇහුණා. මගේ ඇඟම සීතල වෙලා ගියා. තාත්තා කවදාවත් මෙච්චර කලින් ගෙදර එන්නේ නැහැ. අනේ කවිඳු තාත්තා එනවා ඉක්මනට හැංගෙන්න. මම කලබලෙන් කිව්වා. කවිඳුත් බය වුණා. එයාට දුවන්න තැනක් තිබ්බේ නෑ. මම ඉක්මනට එයාව මගේ කාමරයට තල්ලු කළා. ඇඳ යටට යන්න කියලා දොර වහගත්තා. මම සාලෙට එනකොට තාත්තා දොර අරගෙන ඇතුළට ආවා. දුවේ අද වැඩ ටිකක් කලින් ඉවර වුණා. තාත්තා කිව්වා. මම hina වෙන්න උත්සාහ කරත් මගේ හිත ගැහෙන එක නවත්ත ගන්න බැරි වුණා. තාත්තට මගේ වෙනස තේරුණාද මන්දා? මොකද දුවේ මූණ ඇඹුල් කරන් කවුරු හරි ආවද? තාත්තා ඇහුවා. නෑ තාත්තේ. මම මේ නිකන් හිටියේ. මම බොරුවක් කිව්වා. වාසනාවකට තාත්තා ඒක වැඩිය ගණන් ගත්තේ නැතුව එයාගේ කාමරයට ගියා. මම හිමින් සැරේ මගේ කාමරයේ දොර ඇරලා බැලුවා. කවිඳු ඇඳ යට ඉඳන් දාඩිය පෙරාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. මම එයාට හිමින් එන්න කියලා සයින් කරා. කුස්සිය පැත්තේ පිටිපස්ස දොර හිමින් ඇරලා දුන්නා. එයා හොරෙන්ම එළියට පැනලා තාප්පෙන් පැනලා තමයි එදා ගියේ.
එදා රෑ මට නිින්ද ගියෙත් නෑ. අපි කොච්චර ලොකු අවදානමක්ද මේ අරන් තියෙන්නේ කියලා මට තේරුණේ එදා. එදා රෑ කවිඳු කෝල් කරා. සඳුනි මට සමා වෙන්න. මම නිසා ඔයා අමාරුවේ වැටෙන්න ගියා. ඔයාගේ වැරද්දක් නෙවෙයි කවිඳු, මේක අපේම වැරද්දක්. අපි මොකද කරන්නේ සඳුනි? මට ඔයාව නැති කරගන්න බෑ. මටත් බෑ කවිඳු. එදා අපි තීරණයක් ගත්තා. මේ විදියට රහසින් හම්බ වෙන එක භයානකයි. අපේ ආදරය ඇත්තක් නම් අපි ඒක අපේ දෙමව්පියන්ට කියන්න ඕනේ කියලා අපි තීරණය කරා. ඒකට තව ටික කාලයක් යයි. ඒත් එතකන් අපි දෙන්න ඉවසීමෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා අපි දෙන්නම තීරුම් ගත්තා. එදායින් පස්සේ අපේ ආදරේ තවත් ශක්තිමත් වුණා. ඒක නිකන් ආකර්ෂණයක් නෙවෙයි. ජීවිතයේ ඕනම ප්‍රශ්නයකදී එකට ඉන්න පුළුවන් මානසික බැඳීමක් බවට පත් වුණා. ගෙදරට හොරෙන් පටන් ගත්තේ රහස් සම්බන්ධය ජීවිත කාලෙටම එකට ඉන්න පොරොන්දුවක් වෙනකල් දුරදිග ගිහින් තිබුණා. මම දන්නවා අපේ ඉස්සරහට තව ප්‍රශ්න වෙයි කියලා. ඒත් කවිඳු මගේ ළඟ ඉන්නකල් ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මට පුළුවන් කියලා මගේ හිත කිව්වා. ඒ රහස් ප්‍රේමයේ ආරම්භය විතරයි කියලා මට හිතුණා.